යාළුවනේ අපි ආදරේ පිළිගන්න අද තව වීඩියෝ එකකින් අද ෆනි ගේම් එකක් තමයි ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි අද කරන්න යන සුපින චැලෙන්ජ් එක. ඉස්සෙල්ලා මගේ යාළුවා මගේ අත් දෙකට ගන්නවා. මායි අනිත් එකයි තමයි අත් දෙකට ගන්නන්නේ. උගෙත් අත් දෙක ගැට ගහලා තියෙන්නේ. බලමු. මොනවා වෙයිද කියලා. හරි යාළුවනේ අපි වීඩියෝ එක බලමු. ඉතින් guys ඔය කතාව පටන් ගන්න මෙන්න මෙහෙමයි. බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. උඹලට මුලින්ම කෝච්චි ස්ටේෂන් එකට යන්න තියෙන්නේ. හැබැයි පෑ දෙකක් ඇතුළත යන්න බැරි වුණොත් බිත්තර ගහන බිත්තර තියෙන බර තමයි හැබැයි. ඔව්. ඉතින් guys මං කිව්වනේ ඒගොල්ලන්ට කොණ්ඩේ කපා ගන්නවා යුඩු සැලුනට එන්න කියලා. කවුරුත් දන්නේ නැත්නම් යුඩු සැලුනකට එන්න පාර බස් ස්ටෑන්ඩ් ප්‍රධාන බස් ස්ටෑන්ඩ් එකේ තියෙන්නේ. එතන ගාව තියෙන්නේ. ඔයගොල්ලෝ ආවොත් මෙන්න මෙහෙම එන්න තියෙන්නේ. ඉතින් ඔය යාළුවනේ හලාවත පළවෙනි ප්‍රධාන බස් ස්ටෑන්ඩ් එකේ තියෙන. ඔතන මේන් පාර තියෙනවා. ඔයගොල්ලන්ට හෝම් එන්න තියෙන්නේ. ඉතින් guys ඔහොම ඇවිල්ලා මෙහි දැන් පොඩි දුරක් එන්න තියෙන ඔයගොල්ලන්ට. ඉතින් guys ඔහොමෙද්දි මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන YouTube channel එක ලොකුටම අර ඔයගොල්ලන්ට පේන්න. ඒ කියන්නේ ලොකුටම ගහලා පේනවා. සාමාන්‍ය සුපුන්දර පොණ්ඩ කපා ගන්න කැමති කට්ටියක් ඉන්නවා නම් YouTube channel එකට එන්න මම රෙකමන්ඩ් කරනවා. YouTube channel නම් පට්ට ආ බලමු මාකෙත් පොණ්ඩ කපලා බලමු. මම කියන ඩිස්කවුන්ට් එකක් ගත්ත එක ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ එන්න අනිවාර්යයෙන්ම YouTube channel එකට පාරක් දන්නවා. සංගයන සුපිරණ කපනවා ඉතින් කපා ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම YouTube channel එකට එන්න පට්ට. ආයි කියන්න දෙයක් නැහැ. මම කියන්නේ අනිත්‍යත් පෙන්වන්න එක මේකක්. තව දෙකක් තියෙනවා අනිත්‍යත් පෙන්වන්න ඉතින් වලට. හරියට බලමු. ඉතින් මම කියන්නේ සුපිරණ කපුවා රවලත් කපා ගන්න නම් එන්න YouTube channel එකට. සුපිරි තම බුරු කියන්න ඕනේ පට්ටම ලෙවල් එකට කපුවා මම කොණ්ඩේ. මම කොණ්ඩේ කපුවා අයියලා ඉන්නගේ මේ පැත්තේ ඉන්න අයියා. අනේ YouTube channel එකට එන්න කියන්න දෙයක් නැහැ. හලාවත කොල්ලෙක් ඉන්නා නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. හලාවත නෙමෙයි කොයි හරි යාපන හරි කමන්න එන්න කොණ්ඩේ කපා ගන්න. හොඳටම කපා ගන්න කියලාකි. කිලින් මෙන්න YouTube channel එකට එන තව බ්‍රාන්ච් එකක් තියෙනවා. මම ඒ බ්‍රාන්ච් එකත් පෙන්වන්නම් කොහේ තියෙන පාර කොහමද කියලා. හරිය නයි සලුන් එකත් අපි හම්බෙමු කියලා. guys මම කියවන තව බ්‍රාන්ච් එකක් තියෙනවා කියලා. එක බ්‍රාන්ච් එකේ බස් ස්ටෑන්ඩ් එක ආව මෙන්න මෙතන තියෙනවා මේ මේ තියෙන ඔරලොස්සු කණුව. හරියට මේ පැත්තෙන් වම් පැත්තට ඔයගොල්ලෝ දාලා එන්න. කෙලින් මේ පාර තියෙන. කියන්නේ මේ පාරත් එක්ක මෙන්න මෙහෙම එන්න තියෙනවා වලට. ওই පාර ওই පැත්තටම යන්න. අපි යන් ඔයතෝර ඔයගොල්ලෝ පාර බලාගත්ත හැකිනේ කොහොමද යන්නේ කියලා. ඉතින් guys මේ පාර දිගටම එන්න ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් guys මම කියවන මෙතන ගෝල්ඩන් පැෂන් එකක් තියෙන්නේ මේ එතන කියලා. මෙන්න මෙතන හරියටම මෙන්න මේක තියෙන්නේ. ඒක ගාව තියෙන්නේ. හරි සෙවුන මම ඔයාලට දැන් පෙන්නන්න. ඒක කියන්නේ මෙතනම හතරම හන්දියක් තියෙනවා. මේ හතරම හන්දිය ගාවිලා උඩට එන්න තියෙන්නේ. මෙන්න මෙතන දිනනවා. මේ හතරම හන්දියක් තියෙනවා. හරියට මම කියවන හතරම හන්දිය ගාවිලා මොහොම එන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ. ඉතින් guys මේ තියෙන්නේ සැලුන් එක උතනම බෝඩ් එක ගාගෙන YouTube සැලුන් කියලා. එන්න තියෙන්නේ ඒ කියන්නේ අර මේ බස් ස්ටෑන්ඩ් එක යන කිලෝමීටරයක් වත් නැහැ මෙතන අනිත් බ්‍රාන්ච් එක මේ සැලුන් එකට. අනිවාර්යෙන්ම එන්න සුපිරිටම කොණ්ඩේ කපා ගත්තා ඒක ඔයාලට. guys මනාද සැලුන් එක කන්ටැක්ට් කරගන්න ඕන නම්බර් ටික මම පල්ලෙන් දාලා තියන්න. ඒගොල්ලන්ට කන්ටැක්ට් කරගෙන ආවා හැකි. මම ලොකේෂන් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්න. ඔයගොල්ලන්ට ආවා හැකි මම කන්ටැක්ට් නම්බර් පල්ලෙන් දාලා තියන්න. ඉතින් guys මම යන්න පටන් ගත්තා. හිමීට පයින් ඇවිදගෙන යන්න ගත්තා. අපේ පළවෙනි ටැක්සි එකෙන් හිමීට යන්න ගත්තා. මොකද අපිට පැය දෙකක් තියෙනවා ඉතින් යන්න. අපි දැන් පිටිපස්සේ හිමීට යනවා. මොකද එච්චර වෙලාවක් නෑ අපිට තියෙනවනේ. ඉතින් guys ඔය තියෙන ලොකේෂන් අපි යන්න තියෙන අපිට පොඩි දුරක් යන්න තියෙන සාමාන්‍ය පයින්. ඉතින් අපි දැන් යනවා දිගටම. අවුවක් තිබ්බ මිනිස්සුත් ඉන්නවා. ලැජ්ජයි කියලා බෑනේ චැලෙන්ජ් එක තුන තනියම එක වින් කරන්නත් ඕනේ. අපි ඉතින් guys අපි දැන් පයින් ආවා. ඉතින් කොහමද ටැක්ටි එක පයින් ආව කෝච්චි ස්ටේෂන් එකට. අපේ පළවෙනි චැලෙන්ජ් එකේ තියෙන එතන මං හිතන්නේ අපිට දුන්නේ යාලා ඒ විදිහට කෝච්චි ස්ටේෂන් එකට ගාවට යන්න. නැත්නම් අපිට දෙන්නට බිත්තර ගන්නවා කිව්වා. මිනිස්සු ඉන්න එකයි ගොඩක් hina වෙලා යන්නේ. අනාද ඉතින්
ඔතන කට්ටිය බයික් එකේට මේට නමන යනවා. ඉතින් අපි දෙන්න පයින් ආවා. අපිට වහනක් නැහැ නේ යාළුවනේ අරගන්න. ඉතින් මොනවා වේද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන් ඉන්න කොහොම වේද කියලා. ගයිස් පැයට ආවා. පැය දෙකක් ඇතුළත කොහොම හරි යන්නත් ඕන අපි. පැය දෙකක් ඇතුළත ගියේ නැත්නම් අපිට බිත්තර කන්න යනවා. අපි ලෑස්ති කරන් තියෙන බිත්තර ගහන්න අපිට. පැය දෙකක් ඇතුළත ආවා. මේ තියෙන අපි ඔන්න බොන්න මේ බලන්න. පැය දෙකක් ඇතුළත ආවා. දැන් ඉතින් ෆොටෝ එක අරුන්ට දාන්න තියෙනවා. බල දෙන්න අජ්ජට ගන්න SD ගන්න ඕන ගියේ නැත්තම් විතර ෆන්ටාස්ටික් එක ඉවරයි. හලස් එකට ස්ටේෂන් එකට ගෙනියලා තිබ්බ. අපි දෙවෙනි විදිහට තියෙන SD ගන්න. අපි දැන් SD ගාවට ගිහලා ෆොටෝ එකක් ගන්න. ඉතින් guys අපි වෙලා තියෙන SD ගාවට යන අපි එන්නේ යනවා SD ගාවට පැය දෙකයි ගිහින් නැත්නම් ඉස්සර කන්න යනවා. ඉතින් guys ඉතින් අපිට SB ගාඩන් තියෙන ලොකේෂන් එක අපි කොහොම හරි එමෙට අපි SB ගාඩන් ආයෙ පටන් ගත්ත කෝචි ස්ටේෂන් එකේ ඉඳලා ආයෙ SB ගාඩ අරු දාලා තිබ්බ SB ගාඩන් කියලා අපිට අපි ඉතින් පයින් යන්න පටන් ගත්ත SB ගාවට යාළුවනේ. ඉතින් guys මායි මොයි හිමීට පයින් යන්න පටන් ගත්තා. ඔය පාර එනකම ත්‍රිවිල් උත්තන ඉපේ ත්‍රිවිල් යන මිනිස්සුත් බියවි බලනවා. ඉතින් අපිට ඉතින් මේ චැලෙන්ජ් එකම හරි අපි දිනන්න බෑ. ඉතින් අපි දෙන්න යන්න පටන් ගත්තා දිගටම. ඉතින් ඕවා සෙනෙ කරන්න ඕන නැත්නම් අරුන් බිත්තර පාර කන්න අනිවාර්ය සුවයි. ඉතින් guys ආව subscribe කරන්න දැම්ම subscribe කරන්න තමතේ කරන්න එපා. අපේ channel එක දැන් කොහොමත් පාරයක් එනවා කිසි ගානක් තියෙනවා කොහම හරි 200ට ගහමු. එහෙනම් guys අරුන් ඉස්සර මොකද වෙන්නේ කියලා. අරුන් අපිට බිත්තර ගහයිද නැත්නම් අපිට උන්ට බිත්තර ගහන්න ඉදි කියලා බලන්න ඕන. අපි කොහොමද ඒක කරලා ගිහින් ෆොටෝ එක ගහලා උන්ට දාමු. එහෙනම් guys බලන් ඉන්න මොකද වෙන්නේ කියලා ඉස්සරහ. ඉතින් guys අපි දෙන්න පයින් ආවම එන්න පටන් ගත්තා දිගටම. එහෙම ඉද්දිත් අපිට කරදර වලට මුහුණ දෙන්න යන්නේ මොකොත් නැහැ. ඉතින් අපේ කරදර වලට කියලා තියෙන මිනිස්සු ඉන්න එක තමයි ඉතින් පාරේ. මොකද පාරේ යන්නත් ඕනේ. අනික අස්ස පාර ඊපස්සේ අපිට මහ පාරට යන්න වෙයි දන්නෙත් නැහැ යාළුවනේ. ඉතින් අපි කොහොම හරි යන්නත් ඕනේ. ඉතින් කට්ටිය ඉන්නවා. ඊට පස්සේ සමහර මිනිස්සු හැරේරි බලලා යනවා. ඉතින් අපිට ඒකත් පොඩ්ඩක් ලැජ්ජාවක් තිබ්බා. ඉතින් මොනවා ගන්නද අර අවුවක් තිබ්බයි වෙලාවෙ. ඉතින් අපි ඉතින් ඔක්කොම දරාගෙන අපි අපේ චැලෙන්ජ් එකට යන්න පටන් ගත්තා. ඉතින් ඔහොම කරලා තියෙන අපි දෙන්න තරහා වෙලා ඉන්න ඉඳ යාළුවනේ අපි දෙන්න යාළුකන්න තමයි මුන් දෙන්න හදන්නේ. ඉතින් thank you bye. ඉතින් guys අඩේ අවිනකට ගිහිල්ලා දීපන්කෝ. අපේ PSP එකට යන්න ඕන කොහම හරි යන්න ඕන. අපි ළඟ පේනවා අපි යන්න ඕන පාර. බලමු. ඉතින් guys අපි මේ වෙද්දිත් පයින් එන්න පටන් ගත්තා. එතන වාහනයකුත් තියෙන එකකින්ද අපි ලාවට පේන්නේ නැහැ. මොකද දැන් ඉතින් වුණ නැතිනම් අපි දෙන්න ආව. ඉතින් අපි දෙන්න කියන්නේ අපි දෙන්න ආව කොහොම හරි හිමිට පයින් ආව. ඉතින් අපි දෙන්නගේ ටාගට් එකේ තිබ්බ SB එක දැන් SP එකට ඇවිල්ලා තියෙන අපි. දැන් වරුන් දෙන්නට තියෙන අපිට ෆොටෝ. ඉතින් guys අපි SB එකට ආවා. දැන් අරුන් දෙන්න ෆොටෝ එක ගහලා දාන්න දෙන්නේ. අපි ෆොටෝ එකක් දාලා දාමු නා උන්ට. දැන් ඔයාලා දෙන්නට යන්න තියෙන්නේ CIB එකට. ඊට පස්සේ ඔයගලන්ට අවසානට යන්න තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකට. එතනින් ඔයගලන්ගේ චැලෙන්ජ් එක ඉවරයි. අරුන්ට මෝඩ වෙන්නේ නැති අරුන් දෙන්න ට්‍රැක පැනලා වෙන්න තියෙන්නේ නැද්ද? SB එකයි දැන් ආයි CIB එකට යනවා කියන උන් දෙන්නට හිතන්නේ නැති උන් දෙන්න හිතන්නේ නැති අපි මේ මහලුක දුරක් කියලා ළඟයි. උන් දැන් ට්‍රැක පැනලා තියෙන්නේ උන් දෙන්න ගෙපිලා අපි ෂෙනේ ගන්නවනේ. එහෙනම් අපි යමු. යනවා CIB එකට යනවා අපි. අපි CIB එකට ආවම වැඩි කතා කරන්නත් කට්ටිය ඉන්න ෆොටෝ එකක් ගාලා එන්න දාමු. guys අරුන් දැන් අපිට ආයෙ දීලා තියෙනවා බස් ස්ටෑන්ඩ් එකට යන්න. අපි යන බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ. කොහමද බස් ස්ටෑන්ඩ් එකට ගාවට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා දාමු යාළුවනේ. එහෙනම් අපි ගිහලා
ඉතින් ගයිස් මායි මොයි අවු කර වෙලා කරෝල වෙන්නම වෙලා ඉතින් අපි දැන් ආව අපේ අන්තිම ටාගට් එකට බස් ස්ටෑන්ඩ් එකට ඔය සුද්දෙනේ පාර මාරු වෙද්දී රතන ඉන්න මංකල් පා විදිහ බලනවා ඉතින් අපිට පට්ටම ලැජ්ජාවක් යාළුවනේ ඉතින් අපි මොනා කරන්නද ඉතින් අපි චැලෙන්ජ් එක බලන්න අපේ ඉතින් අපි කොහොම හරි අපි චැලෙන්ජ් එක අපි කරා අපි එන්න ඕනේ එහෙනම් ඉතින් යාළුවනේ බලන්න මොකද වෙන්නේ කියලා ඉතින් ගයිස් ඔය බස් ස්ටෑන්ඩ් එකට ආවා අපි ඉතින් ෆොටෝ එක අරුන්ට දාන්න ඕනේ එහෙනම් ඉතින් අපි දාමු ෆොටෝ අපි චැලෙන්ජ් අපි කොහොම හරි දුන්නා කියන්නේ වින් කරා කියන හැමදාම කියනවා වගේ සාමාන්‍යයෙන් අපි චැලෙන්ජ් එක වරකට ගන්න අපි කොහොම හරි පැයක් ඇතුළත තව පැය දෙකක් අපිට ඉතිරි පැය දෙකක් ඇතුළත පැයක් විතර ආවා 3ට පටන් ගත්තේ අපි 4 ඉවර කරා කොහොමත් අරුණට තමයි බිත්තර කන්න වෙන්නේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ හැම වෙලාවෙම ඔයගොල්ලෝ පරිස්සමෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කමෙන්ට් එක